කොහොමද ඔයාලට මං කලින් එක වීඩියෝ එකක් කරලා තියෙනවා කොහොමද ඕස්ට්‍රේලියාවට ආපු අලුත අපි සිම් එකක් ගන්න කියලා වෙරලා. එතකොට මොන වගේ තැන්වලින්ද ගන්න පුළුවන් මොන කොයි විදිහට අපි ප්ලෑන් එකක් තෝරගන්න ඕන ඒ හා සම්බන්ධව එක වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒකත් බලන්න කියලා කියනවා. මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට සිම් එක ඇක්ටිවේට් කරන්නේ කොහොමද? ඊ-සිම් ගැන ওই වගේ දේවල් වැදගත් දේවල් ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. කෙනෙක් ඕස්ට්‍රේලියාවට අලුතින් එන්න හිතන් ඉන්න කෙනෙක් මයිග්‍රන්ට් කෙනෙක් වෙන්න පුළුවන්, ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්, විසිටර් කෙනෙක් වෙන්න පුළුවන්, ඕන විදිහකට ඕස්ට්‍රේලියාවට එන කෙනෙක්ට මොකද අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය වෙන දෙයක් සිම් එකක් ගන්න එක. එතකොට ඔයාලට මේ වීඩියෝ ප්‍රයෝජනවත් වෙයි. ඉතින් channel එක subscribe කරන්න කියලා කියන. ඒ වගේම ඔයාලට මෙහා සම්බන්ධ මොන හරි දෙයක් share කරගන්න තියෙනවා නම්, comment කරන්න තියෙනවා නම්, ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් comment කරන්න. හරි, දැන් බලමු කොහොමද සිම් එක activate කරන්නේ කියලා. දැන් ඕස්ට්‍රේලියාවේ සිම් එකක් activate කරන විදිහ අපි ලංකාවේ සිම් එකක් activate කරන විදිහට වඩා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. මොකද දැන් ඕස්ට්‍රේලියාවේ සිම් එකක් activate කරන්න අපේම identification එකක් ඕන වෙනවා. එතකොට මේක passport එක වෙන්න පුළුවන්. එතකොට ඕස්ට්‍රේලියාවේ address එකක්, එහෙම නැත්නම් payment method එකක් වුණා සමහරක් වෙලාවට පාවිච්චි වෙන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට මේගොල්ලෝ මේ විදිහට මේ system එක හදලා තියෙන්නේ ඒ වගේ වංචාවන් වෙන එක නවත්තන්න, රට ඇතුලේ unregistered SIM තියෙන එක වළක්වන්න තමයි ඒගොල්ලෝ මෙහෙම කරන්නේ. එතකොට දැන් ඔයා අලුතෙන්ම ආපු migrant කෙනෙක් නම් ඔයාට සාමාන්‍යයෙන් passport එක විතරක් ඇති. එතකොට ඔයා student කෙනෙක් නම් ඔයාට passport එකත් එක්ක student visa confirmation එක ඕන වෙනවා. ඒ හැර ඔයාට ඔය මොනවාද driving license, medicare ඒ දේවල් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් දේ තමයි ඔයාගේ දැන් මේ activation link එක තියෙන්නේ ඔයා මිලදී ගන්න ඒ SIM එක තියෙන පොඩි පැකට් එක තියෙනවනේ. එතකොට ඒකේ පිට හරිය ඇතුලේ හරිය තමයි ඒගොල්ලෝ print කරලා තියෙන්නේ. එතකොට ඔයාට කරන්න තියෙන්නේ ඒකේ තියෙන ඒ QR code එක scan කරන්න. එතකොට අදාළ process එකට ආව අරගෙන යනවා. එහෙම නැත්නම් ඔයාට කෙලින්ම පුළුවන් ඒගොල්ලන්ගේ website තියෙනවනේ. Optus එකේ තියෙන Vodafone, Telstra ඒගොල්ලන්ගේ website තියෙනවා. අපිට ගිහලා නිකන් අපි search කරන්න තියෙන්නේ optus.com.au/activate කියලා එක type කරන්න. එහෙම නැත්නම් Vodafone නම් vodafone.com.au/activate කියලා type කරලා අපි search කරාම එතකොට අපිව අදාළ process එකට ඒගොල්ලෝ එක්කන් යනවා. එතකොට දැන් ඔයා මේ activation process එක පටන් ගත්තට පස්සේ ඒගොල්ලෝ ඔයාගෙන් අහනවා ඔයාගේ ෆෝන් එකේ IMEI එක. එහෙම නැත්නම් SIM serial number එක අහන්න පුළුවන්. ඔයාගේ passport details අහනවා, ඔයාගේ date of birth එක, ඊට පස්සේ Australian address එක. හැබැයි මේ Australian address එක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් ඔයාට ආපු අලුත permanent address එකක් නැහැනේ. එතකොට ඔයා දැන් land කරේ වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ temporary address එකක් මොකක් හරි ඔයා නවතින්න යන්නේ ඉන්න hotel එකක් වෙන්න පුළුවන්, Airbnb එකක් වෙන්න පුළුවන්, කාගේ හරි ගෙදරක් වෙන්න පුළුවන්. ඒ වගේ ඇඩ්‍රස් එකක් යූස් කරන්න. එතකොට ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්නේ නැහැ ඒගොල්ලෝ. මොකද ඒගොල්ලෝ තේරුම් ගන්න. ඒ කියන්නේ අපි ආපු අලුත ගෙවල් දොරවල් අරගෙන සෙටල් වෙනකන් ඉන්න බෑ. අපිට අපේ නෑදෑයෝ අම්මලා තාත්තලා කනෙක්ට් කරගන්න. අපිට කමියුනිකේෂන් එක ඕනනේ ඉක්මනට. ඒ නිසා ඒගොල්ලෝ ඒකට chances දෙනවා. සාමාන්‍යයෙන් මේ විස්තර ටික දුන්නාට පස්සේ එතකොට ඇක්ටිවේෂන් විනාඩි කිහිපයක් ඇතුළත වෙනවා. හැබැයි මේකත් කම්පැනි එක අනුව අපේ තත්ත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්. එතකොට සමහර කම්පැනිස් හරිම ඉක්මනට instantly activate කරනවා. සමහර කම්පැනිස් එතකොට විනාඩි 30ක් විතර කාලයක් ගන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට ඊට වඩා වැඩි කාලයක් ගන්න ඒගොල්ලන්ට passport verifications වලට extra checkings ඒ වගේ දේවල් අත්‍යවශ්‍ය නැතිනම් ඒ වගේ වෙලාවට ටිකක් කල් ගත වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර වෙලා යනවා වගේ තේරෙනවා නම් පැනික් වෙන්න එපා. එතනදී ඔයාගේ ෆෝන් එක රීස්ටාර්ට් කරලා බලන්න. එතකොට ඒත් SIM එක ඇක්ටිවේට් වෙලා නැත්නම් ඔයාලට පුළුවන් ඒගොල්ලන්ගේ කම්පැනි එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක ලයිව් chat එකකට යන්න. මොකද ඒ හරිම ඉක්මනට ඒගොල්ලෝ උදව් කරනවා. එතකොට මේ පොඩ්ඩක් prepaid postpaid plans ගැන කතා කරොත් දැන් ලංකාවෙත් එහෙම තියෙනවානේ. එතකොට දැන් අපිට අලුතෙන් ගියපු ගමන් ශ්‍රී ලංකන්ස්ලා විදිහට prepaid තමයි ලේසි. මොකද contract එකක් නැහැ. අපිට ඕන වෙලාවට recharge කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් postpaid ප්ලෑන් එකක් ගන්න ටිකක් අපි ඒගොල්ලන්ට proofs දෙන්න ඕන. address එකේ proof දෙන්න ඕන, credit checks දෙන්න වෙන්න පුළුවන්, සමහරක් වෙලාවට local identifications ඒ වගේ දේවල් ඕන වෙනවා. එතකොට ඒ නිසා newcomersලා විදිහට ඕස්ට්‍රේලියාවට ගියාම safest choice එක තමයි ඒ කියන්නේ prepaid plan එකක් මුලින් ගන්න එක. පස්සේ settle වුණාට පස්සේ ඔයාලට පුළුවන් postpaid plan එකක් ගන්න. මොකද ඔයාලට unlimited data ඕන වුණොත් හරි ෆෝන් රීපේමන්ට් ප්ලෑන් එකක් ඕන වුණොත් ඒ වගේ දෙයකට පස්සේ මාරු වෙන්න පුළුවන්. එතකොට දැන් ඔයාගේ SIM කාඩ් එක ඇක්ටිවේට් වුණාට පස්සේ එතකොට ඔයාව ඔටෝමැටිකලිම කනෙක්ට් වෙනවා ඕස්ට්‍රේලියන් නෙට්වර්ක් එකට. එතකොට ඔයාට එතනදී වෙල්කම් මෙසේජ් එකක් හම්බ වෙනවා කම්පැනි එකෙන්. ඔයාගේ ඕස්ට්‍රේලියන් නම්බර් එක එතනදී ඒගොල්ලෝ දෙනවා. මේ නම්බර එක තමයි ඉතින් ඔයාට ඊට පස්සේ දිගටම හැමදේටම මොකද ෆෝන් නම්බර එක කෝල් කරන්න ඒ දේවල් වලට විතරක් නෙවෙයි. එතකොට එක එක ඇප්ලිකේෂන්ස් වලදී, බැංක් accountස් වලදී, එතකොට ඩොක්ටර් අපොයින්ට්මන්ට්ස් ඔය හැමදේටම ඔය නම්බර එක තමයි
තමයි ඉතින් ප්‍රයෝජනවත් වෙන්නේ. ඊට පස්සේ මේ eSIM එක නිකන් අපි පාවිච්චි කරන ෆිසිකල් සිම් එක කම්පෙයාර් කරලා බැලුවොතින් දැන් ඕස්ට්‍රේලියාවේ ගොඩාක් මේජර් නෙට්වර්ක්ස් Vodafone, Telstra, Optus ඔය හැම එකේම මේ eSIM අපිට ඔන්ලයින් පර්චේස් කරන්න පුළුවන්. එතකොට එතනදී ෆිසිකල් සිම් පොඩි සිම් කාඩ් එකක් අපේ අතට හම්බෙන්නේ නැහැ. එතකොට දැන් ඔයාට iPhone එකක් හරි එහෙම නැත්නම් modern Samsung device එකක් තියෙනවා නම් ඔයාට eSIM එකක් instantly activate කරන්න පුළුවන්. ඒ කියන්නේ අතටවත් ගන්න අතට හම්බෙන්නේ නැහැ කොහොමද eSIM එක. එතකොට මේක මාර ප්‍රයෝජනවත් වෙනවා. මොකද ඔයා travel කරන්න හිතන් ඉන්නවා නම් එතකොට ඔයාට ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකවත් ඇරලා SIM එකක් මාරු කරන්න ඕන නැහැ. එතකොට කෙලින්ම ඒ කියන්නේ අපිට eSIM එකක් ඔන්ලයින් පර්චේස් කරලා එතකොට විනාඩි කිහිපයක් ඇතුළත ඇක්ටිවේට් කරගන්නත් පුළුවන්. ඒක හරිම ප්‍රයෝජනවත්. එතකොට data speed එක ගැන පොඩ්ඩක් කතා කරොත් ඕස්ට්‍රේලියාවේ ලංකාවට සාපේක්ෂව ලොකු වෙනසක් තියෙනවා. හරිම extremely stable ඕස්ට්‍රේලියාවේ data speed එක එහෙම ගත්තොත් සාමාන්‍යයෙන් 4G speed එක සාමාන්‍යයෙන් 100 Mbps දක්වා යන්න පුළුවන් හොඳ good network එකක. එතකොට මේක ටිකක් හරි ලොකු වෙනසක්. මොකද ඉක්මනට වීඩියෝස් අප්ලෝඩ් කරන්න පුළුවන්, ලෝඩ් වෙනවා, හරි පහසුයි. හැබැයි data expensive ලංකාවට සාපේක්ෂව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ පැකේජ් තියෙන 40GB, 60GB, 200GB ඔය විදිහට පැකේජස් යනවා. ඔයාගේ data ඉවරුණාත් ඔයාලට පුළුවන් ඉක්මනට රීචාර්ජ් කරගන්න ඔන්ලයින්. ඒ පහසුකම් සියල්ලම තියෙනවා. හරිම extremely stable but expensive. ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ ප්ලෑන් එක නෙට්වර්ක් එක තෝරගත්තී ඒගොල්ලන්ගේ කවරේජ් එක කොහොමද කියලා අනිවාර්යෙන්ම බලන්න ඕන. එතකොට ප්‍රයිසස් කම්පෙයාර් කරලා බලන්න ඕන. ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන පැකේජ් එක තෝරගන්න ඕන. ඕස්ට්‍රේලියාව කියන්නේ ලොකු කන්ට්‍රි එකක්. එතකොට අපි සමහර කලාවට එක පැතිවලට ට්‍රැවල් කරන්න වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා ගොඩාක් කවරේජ් හැම පැත්තකටම වගේ කවරේජ් එකක් තියෙන එකක් පාවිච්චි කරන එක අපේ වැඩවලට හරිම පහසුයි. එතකොට දැන් මේ ප්ලෑන් එකක් තෝර ගැනීම සම්බන්ධව ගත්තොතින් දැන් විශේෂයෙන්ම ස්ටුඩන්ට් කෙනෙක් නම් සාමාන්‍ය $30 40ට තියෙන GB 20 40 දෙන ඩේටා පැකේජ් එකක් ගිගාබයිට් 20 40ක් විතර දෙන ඩේටා පැකේජ් එකක් හොඳටම ඇති. ඒ කියන්නේ අපි ඔන්ලයින් ක්ලාසස් වලට ගිහිල්ලා අසයින්මන්ට්ස් ටික කරගන්න. නමුත් ඔයාලා ෆැමිලි එකක් විදිහට මයිග්‍රේට් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් එතනදී ගොඩාක් ඩේටා ඕන වෙනවනේ. ගොඩාක් දේවල් වලට ඩේටා අවශ්‍ය වෙනවා. එතකොට ඒ වගේ වෙලාවට ඔයාලට ලොකු ප්ලෑන්ස් වලට යන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ලංකාවට නිතර කෝල් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එතනදී ෆ්‍රී ඉන්ටර්නැෂනල් මිනිට්ස් ලංකාවට තියෙන ප්ලෑන් එකක් තෝරගන්න. අනිත් දේ තමයි ෆ්‍රී වයිෆයි තියෙන ඒරියාස් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ලයිබ්‍රරිස් වල, යුනිවර්සිටිස් වල, ඊට පස්සේ shopping centers වල, එයාපෝර්ට්ස් වල පවා ෆ්‍රී වයිෆයි තියෙනවා. නමුත් අපි හැමතිස්සෙම මේ තැන්වල ජීවත් වෙන්නේ නැහැ. අපේ day to day life එකේදී අපිට data ඕන කරනවා. ඒ නිසා එතනදී job applications හදන්න, එතකොට public transport apps පාවිච්චි කරනවා නම් PTV, Opal, Translink ඔය වගේ දේවල් වලදී අපිට data ඕන වෙනවා. ඒ වගේම රීචාර්ජ් කරන එක ගත්තොත් ඒකත් හරියම ලේසි. මොකද කම්පැනි එකේ app එක අපි ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගත්තම ඒ හරහා අපිට අපේ බැලන්ස් එක චෙක් කරන්න පුළුවන්, එක්ස්පයරි ඩේට්ස් බලන්න පුළුවන්, ඉන්ටර්නැෂනල් මිනිට්ස් ප්‍රමාණය බලන්න පුළුවන්, data usage එක කොහොමද කියලා එකම තැනකින් හැමදේම බලා ගන්න පුළුවන්. මේ දේවල් හරියම ලේසි. ඒ නිසා හැමතිස්සෙම ඒ අදාළ ෆෝන් ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න ෆෝන් එකට. ඉතින් අදට මෙච්චර මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම කලිනුත් එක වීඩියෝ එකක් කරලා තියෙනවා කොහොමද SIM එකක් ගන්නෙ, කොහෙන්ද SIM එකක් ගන්නෙ, ওই විදිහට බේසික් දේවල් ටිකක්. එතකොට ඒ වීඩියෝ එකත් බලන්න. ඒකත් ඔයගොල්ලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. ඉතින් හිතනවා මේ වීඩියෝස් දෙකම අලුතින් ඕස්ට්‍රේලියාවට එන්න කෙනෙක් විදිහට ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා වෙලා. ඒ වගේම ඔයාලට මොන හරි දෙයක් අහන්න තියෙනවා නම් ඔයාලගේ අදහස් ෂෙයා කරගන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න කියලා කියනවා. Thank you.